එයා සමහර වෙලාවට අපි කියනවා මේ එයා පොරක්. එයාට මේ අම්මෝ අරයත් එක්කත් යාළු වෙලා හිටියා මෙයත් එක්කත් යාළු වෙලා හිටියා. එයාට මාර මේ හැකියාවක් තියෙන්නේ ගැහණු ගොඩක් එක්ක යාළු වෙන්න. හැබැයි ගැහණියෙකුට සමාජ ආකල්පය ඊට වැඩිය වෙනස්. ඒක නිසා ඔබ කියපු තැනට මම එනවා. ගැහණියෙක් බොහෝම සමීපව කෙනෙක් ඇසුරු කරලා ඒක ඒ සම්බන්ධතාවයේ බිඳවැට ගැහණියගේ හෝ පිරිමියාගේ හේතුවක් මත සමාජමය හේතුවක් මත ආර්ථිකමය හේතුවක් මත කුමන හෝ හේතුවක් මත සම්බන්ධතාවයේ බිඳවැටුනාම මේ එකම වේදනාවට ලක් වෙච්ච දෙදෙනාගෙන් එක්කෙනෙක් පොරක් වෙනවා. තව කෙනෙක් අපි කියනවා මේ අර වචනේ මට කියන්න තේරෙන්නේ ගැහණිය නිකන් අර පාවිච්චි වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයා තව සම්බන්ධතාවයකට යනකොට ගැහණියේ සම්බන්ධතාවයට යනකොට මෙයාව අරයත් පාවිච්චි කරා. එතකොට දෙවෙනි සම්බන්ධතාවයේ බිඳ වැටුනම අරයත් පාවිච්චි කරා. ඒ කාන්තාවට ඒ අර්ථකථනය යන අතර ඒ සම්බන්ධතාවයේ හිටපු පිරිමියාට යන්නේ එයා තමයි මේක මිලදී ගත්තේ වගේ නිකන් අර මිලදී ගන්නාට වැඩි වටිනාකමකුත් මිලට යන්නාට තව වටිනාකමකුත් වගේ බොහෝම පහත් මට්ටමේ නිර්වචනයන් දෙකක් සම්බන්ධතා බිඳ වැටීමේදී කාන්තාවන්ට අත් වෙනවා.